ඔන්න බලන්න යාළුවනේ මගේ අතිශාර මිත්‍රයන්ට මම අමුතුම ගෙජට් එකක් පෙන්වන්න හදන්නේ. මේ ගෙජට් එකෙන් පුළුවන් මෙන්න මේ බටන් එක බබුවාම ඔන්න භාණ්ඩයක් හිම භාණ්ඩයක් බවට පත් කරන්න. මෙන්න මේම. එහෙම කළා මෙන්න මේ බටන් එක බබුවාම ඒක දෙකට කඩාගන්න පුළුවන්. කොහොමද? එතකොට ඉතින් වලාකුලක් වුණත් අයිස් කරලා අපිට ඒ ජීවත් වෙන්න පුළුවන්. එහෙම වාතාවරණයක් හදන එක තමයි මගේ එකම අරමුණ උනේ. දැක්කද? මහාචාර්යතුමා ඔබතුමාගේ ඒ අදහස නම් නියමයි. කොච්චර ආසාවෙන්ද මමත් හිටියේ වලාකුළු වල ගෙවල් හදන්න. නිකන් හුලං වැඩි කූල් එකේ ඉන්න පුළුවන්. කොච්චර ජොලියට නියේද? නැද්ද මං කියන්නේ. මහ පොළොවේ ඉන්නා වගේ ආකාශයේ ඉන්නකොට කිසිම කරදරයක්වත් නැහැනේ. පාඩුවේ අනේ මාත්‍යෝ පියවි සිහියට එන්න. ඔය ලදරු මොලේට හිතෙන ඒවා කරන්න යන්න එපා. අපේ ගම තරම් සුන්දර ගමක් තවත් ලෝකේ නෑ මාත්‍යෝ. ඔව් මාටියෝ අපිට මේකම හොඳයි යන්නේ. කොහොමත් මහාචාර්යතුමා මගේ හිතවිලි පරම්පරාව වෙනස්නේ. ඒ මං හිතන විදිය. හොඳයි මහාචාර්යතුමා අපි ගිහිල්ලා එන්න ඈ. චූටියෝ මෙන්න වාණ්ඩේ ගෙනාවා. මාත්‍යෝ ඔයා මහාචාර්යතුමාට කියන්නේ නැතුව පෙන්නක උස්සගෙන ආව නේද? අනේ චූටියෝ අපි දෙන්න එකපාරක් යමුකෝ. වලාකුළු වලින් ගෙවල් හැදුවට පස්සේ ඔයාට එහෙම නතර වෙලා ඉන්න හිතෙනවා. මම දන්නවනේ එකපාරක් යමුකෝ. මට නම් බෑ. මං අපේ ගමට ආදරේ මිනිහා. මට ඔය දිව්‍ය ලෝකයන්ට අවශ්‍ය නැහැ. චූටියෝ ඔයාට ඔයාගේ යාළුවා වෙනුවෙන් ඔයාගේ පොඩි දෙයක් කරන්න බෑයිද? ඈ? කවුද ඔබ? මගේ මිතුරෙක් දෙසෙත් නැත්නම් සතුරෙක්ද? නවත්ත ගන්න පරණ චිත්‍රපටියක වගේ ඕවර් එකක් කරන්නේ. යාළුවා හින්දා මේ ගමනේ යන්න එනවා මිසක් නැත්තම් මගේ හිතේ නම් ඔකට කිසි කැමැත්තක් නැහැ. ඒ කියන්නේ අපි දෙන්න ගිහිල්ලා වලාකුළු වල ගෙවල් හදනවා. ආවා. අපේ ගෙදර මේ තියෙන ඉන්ස්පෙක්ටර් මහත්තයාගේ පොලිසිය මේ තියෙන මහාචාර්යතුමාගේ ලැබ් එක සමෝස නැතුව මට කිසි අදහසක් එන්නේ නැති හින්දා තේ මුදාලි කඩේ හැදුවා. ඔයා මුළු ගමම මෙතෙන්ට ගේන්නද හදන්නේ? ඔව්. යාළුවෝ නැතුව අපි දෙන්න විතරක් මෙහෙ ආවිලා මොනව කරන්නේ? ඈ? ඔයා මේ හීන දකින්න. ඔයා හිතන විදියට මෙහාට කවුරුවත් එන්න හිතන්නේ නැහැ. තේරුණා? ඔය හැමෝම එනවා චූටියෝ හැමෝම එනවා. එන්න බෑ කිව්වොත් ඒකට ක්‍රමයක් මට තියෙනවා. හැමෝම නිදා ගන්නකන් ඉඳලා උස්සගෙන මෙහෙ ගෙලල්ලා දානවා. එතකොට මේ මිනිස්සු උදේට නැගිටලා බලනකොට මොකද්ද ඔහෙ දෙන උත්තරේ කියන්න බලන්න. හරි ඒක ඒ වෙලාවට බලමුකෝ මෙහෙ එන්නකෝ දැන් ගෙදර යන්කෝ. මේ මාත්‍යෝ මේ මොනවද කරන අපරාධ වැඩ? අනේ මේ අහිංසක මිනිස්සුන්ට මම මොනවද කියන්නේ ඊට පස්සේ? මේක ඇත්තටම සුන්දර පහර ගැනීමක් නේ. මොකක් කියන්න ඕනේ නැහැ. එහෙ ගිහිල්ලා මේවා දැක්ක ගමන්ම ඒගොල්ලෝ ආශාවෙන් මැරෙන්න හදයි. අපි අම්මා මේ මොකද මේ සිද්ධ වෙලා තියෙන්නේ? එකපාරට මුළු නගරෙම එක රැයින් කොහමද මෙච්චර මිදුනේ? හීතල වෙලා අම්මා යම්මා එකපාරට කොහමද උනේ මේක? අයියම්මා පස්ස සීතලයි. අයියම්මා අපි අම්මා යම්මා ඉනවද සර් අපිත් එක හිමේ ලෙස්සන්ද? ඈ? මඩයි කොලා හිම ක්‍රීඩාවල පස්සේ කරගන්න බැරිය. තේරෙන්නම කලින් කියන්නකො මේක සිද්ධ වුණේ කොහොමද කියලා. ඉන්ස්පෙක්ටර් මහත්තයෝ අර මහාචාර්යතුමාගේ පෑන තියෙන්නේ. ඒකෙන් තමයි මේ සේරව කරපත. ඇයි ඔයගොල්ලෝ ඔක්කොම ඔය විදිහට මම දිහා කුරුරු විදිහට බලන්නේ? ඕගොල්ලෝ කියන්නේ මං හැම වෙලේම මට උස්සලා පිළිගන්නවා. ඕගොල්ලන්ට බයිද මේ වතාවේ විතරක් මං කියන දේ අහන්න. අපි මේකට හැද ගෑන්න උත්සාහ කරලා බලමු. මං බොහොම වගකීමෙන් ඕගොල්ලන්ට කියන්නේ. අවුරුදු දෙකක් ඉවසන්න. අවුරුදු දෙකක් මං කියනවාට ඉවසන්න. බැයි නම් අපි යන්. අයියම්මා මොනවද මේ කියන්නේ? ඒ මාටියෝ මොනවද ඔහි මේ කියවන්නේ? අපි කොහමද මෙහි අවුරුද්දක් ටික ජීවත් වෙන්නේ? කොහමද? මං කියන එක ඕගොල්ලන්ට කරන්න බැයි නම් මම මේ යතුරු අරගෙන විසි කරනවා පොළොවට. මං එහෙම කළොත් කොහොමද ඕගොල්ලන්ට ඉන්න වෙනවමනේ. මුදලාලි මේ කචල් බචල් ළමටක වෙන්නත් එක දාන්නකො සමෝසා ටික. මේ සීතලේ උණු උණුවේ කන්න. කියලා කෑ ගහනවා. ලිපපත් වෙන්නේ නැහැ හීතරේ.
ඇයි මොකද මාටියෝ ලිස්සන්නේ නැද්ද ඔයාව? අනේ සූටියෝ මාව උඩට ගන්නකෝ. හරි ඊට කලින් ඔය යතුරු දෙන්න මට ඈ. ඒක නම් මං ඔයාට දෙන්නේ නැහැ. අනේ මාටියෝ එහෙනම් පුදුම වදකාරයෙක් තමයි. එනවා උඩට. Shooting Marty. සම අනුග්‍රහය කන්ස්ට්‍රක්ෂන් Marty. දැන් හරි නේද මහත්තයෝ? ඔයාගේ හීන මාලිගාවල් ටික සේරම දිය වෙලා යනවා නේද? ඔය වගේ කතා හරියට සුරංගනා කතා වලට විතරයි අපිට ඔය හරියන්නේ නැහැ. උඩලාලි මාර වැඩේ නේද මෙහෙ වෙලා තියෙන්නේ? සමෝසා තාත්තියෙන් අරගෙන උනක් කන්න පුළුවන්. පඩස් ගාලා නිවෙනවනේ. එහෙදි කලබලෙට කඩපුච්ච ගන්න ඕනේ. මට පේන්නේ මාටි අපි කියන කිසිම දෙයක් නෑ වගේ. මේකට මොනවහරි කරන්න ඕනේ නැත්තම් මහ විනාශයක් වෙන්නේ නැද්ද මං කියන්නේ? මට පොඩි අයිඩියස් එකක් ආවා මේ. පට. ගොරෝ විදුලි කොටනවා නේද? ඒත් බය වෙන්න දෙයක් නෑනේ. අපිත් ඉන්නේ වලාකුළු වලනේ. වලාකුළකින් පොළොවට හෙට ගැව්වට වලාකුළකටම ගහයිය. ඔයා කියපු කතාව නම් හරි මාටි. ඔය උනාට කියපු වෙලාව තමයි පොඩි අප්සෙට් එකක් තියෙන්නේ. ඔයාගේ තමයි වෙලාව නරක වෙලා තියෙන්නේ. මේ වලාකුළු එකකින් මට හෙට ගහන්නේ නෑ. ඔයා මෙතෙන් ආපු හින්දා තමයි එකපාරට මෙතෙන් හෙණයක් වැදුනේ. මං වැරදි කරලා තියෙනවා. දිව්‍ය ලෝකයක් කියලා හිතාගෙන ආවට මේක අපායක් වෙන්නයි යන්නේ. මං කියලා මොනවා කරන්නද මහත්තයෝ? ඔහෙගේ මේ ගොම් මොලේට එන ප්ලෑන් හින්දා තමයි මේ ෂේරම කරදර වුනේ. තේරුණාද? දැන් ඉතින් අවුරුදු දෙකක තුනක් මෙහෙ දුක් විඳින්න ලෑස්ති වෙනවා. සෝරි වැරද්දක් උනේ. මට නම් තව විනාඩියක්වත් මෙහෙ ඉන්න බෑ. අරගොල්ල කිව්ව එක හරි. මට නම් මෙහෙ එපා. එහෙනම් දැන් මොනවද කරන්න ඕනේ කියනවා? මාව එක්කයි යන්න. මට මගේ ගෙදරට යන්න ඕනේ. පල්ලෙහාට ගෙනියන්නකෝ. පහල තියන්නේ අපේ පහල නෙමෙයි වෙන පහලක්. ඔයට අහසේ මාලිගා හදන්න ඕන වුණානේ. බලාකුළු එහෙම තමයි ටික තැනක තියන්නේ ඒවා යනවා. එනත් ගහන්න. මොනවා කියලා කරන්නද? අපේ ජීවිතේ අන්තිම කාලේ කියලා හිත හදාගන්නයි තියෙන්නේ. අනේ මගේ අතිසාර මිත්‍රයා ඔයා තමයි දැන් තීරණය ගන්න ඕනේ අපි මෙහෙන් යනවද නැද්ද කියලා කියන්නකෝ. මගේ අවුරුදු 20ක පළපුරුද්ද ඇතුළත මේ වගේ දෙයක් කවදාකවත් දැකලා නෑ. මාටින් ඉක්මනටම තීරණයක් ගන්න නැත්තම් සිද්ධ වෙන්නේ වලාකුළක පාවෙන්න. ඒ මොන ජෝන් තමයි ජෝන් එන්නේ අපේ පූර්පූරි ගමේ තේරුම් ගන්න කියන දේ ගන්න තීරණේ. යන්න. සෝරි. හරි very sorry. පාදාතුමා චූටියෝ මොනවා හරි කරන්න. හිස්පඩ වගේ ඔළුවට කිසි අදහසක් එන්නේ නැහැ කියලා දන්නේ නැද්ද? හොඳයි මම පොඩි ට්‍රයි එකක් දීලා බලන්නම්. හැබැයි ඔහෙ මට පොරොන්දු වෙන්න ඕන ඊට පස්සේ මේ වගේ මැටි මෝල් වැඩ කරන්නේ නැහැ කියලා. තේරුණාද? හරි මම පොරොන්දු වෙනවා. සත්තයි ප්‍රොමිස්. අපි ගෙදර යන් ආයෙ නම් මේ වගේ වැඩ කරන්නේ නැහැ. චූටියෝ කාඩගේ යතුරු මේ තිබුණ දැන් නැහනේ. මොකද කරන්නේ? මේ තියෙන එක තමයි. ඔහෙ නිදි කුඹ වාගේ නිදාගෙන ඉන්න වෙලාවේ මං හෙමීට එක ඉස්සුවා. අනේ චූටියෝ අනේ ඉක්මන් කරමුකෝ. මාරියෝ අයියෝ මේක ස්ටාප් වෙන්නේ නැනේ.
ඉක්මනට එල්ලෙන්න. ඉක්මනට. අයියෝ. සූටියෝ මාව කන්න! සූටියෝ! අනේ මගේ සීන මාලිගාව ඉවරයි. වැහැපම්මයි මයි වරුසාවේ සීත මෝසම් ගීත නාදෙන් තන්තලයි ලෝදන්නම් අඬරෝ